සුරතල් සතුන් හිමි සංඛ්‍යාව 115යි. ඔක්කොම පවුල් සංඛ්‍යාව 115යි. මේ පවුල් අතරින් සුරතල් සතුන් බල්ලන්, බළලුන්, මත්ස්‍යයන් ඉන්නේ. අනුරූප අනිරද වෙන් රූප සරහනක් තියෙන්නේ. රයිට්. පවුල් හතරක ඉහත තුන් වර්ගෙම ඇත. ඒතර පවුල් හතරක් කියලා කියන්නේ මේ තුනම අයිති වෙන්නේ මෙතෙන්ට. එතෙන්ට තමයි හතරක් ඉන්නේ. ඊට පස්සේ බල්ලන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 19යි. ඒතර මෙතෙන්ට බල්ලන් විතරක් වෙන නිසා මෙතන 19 වෙනවා. ඊට පස්සේ පවුල් 24ක් සතුව බල්ලන් සහ බළලුන් යන දෙවර්ගයේම ඇත. පවුල් 24කට බල්ලන් බළලුන්. එතකොට මෙතන හතරක් දැනටම ලියලා තියෙනවා. මෙන්න මේ ඔක්කොම ටික තමයි 24 වෙන්න ඕනේ. දැන් මේ ඔක්කොම 24 වෙනකොට මෙතන හතරක් දැනටම ලියලා තියෙනවා. මෙන්න මෙතෙන්ට තමයි 20යි එන්න ඕනේ. අතර පවුල් 21ක් සතුව බල්ලන් සහ මත්ස්‍යයන් යන දෙවර්ගෙම ඇත. බල්ලන් සහ මත්ස්‍යයන් යන දෙවර්ගෙම නම් මේකේ ඒකෙත් අර වගේ මෙතන හතරක් තියෙනවා. එතකොට මෙතෙන්ට එන්න ඕනේ 17යි. රයිට්. පවුල් 11ක හිත එකක්වත් නැල්ලු. එකක්වත් නැහැ කියලා කියන්නේ ඒක ඔය පැත්තකින් දියා ගන්නවා. මේක කොටුව ඇතුලේ පවුල් 115 ඇතුලේ නමුත් සුරතල් සතුන් නැහැ. ඊට පස්සේ ප්‍රශ්න ටිකට යනකොට පළවෙනි ප්‍රශ්නේ අහන්නේ හිත රූපේ ඇති වෙන රූපේ පිටපත් කරන්නේ තොරතුරු ඇතුළත් කරන්න ඒක හරි. ඊට පස්සේ දෙවෙනි එක බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයකි. බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව සොයන්න. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව ඒතකොට සම්පූර්ණයෙන් මෙතන ටික මේ සම්පූර්ණ මෙන්නේ බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව. ඒතකොට මේ ටික එකතු කරපුවාම 20යි 4යි 17යි 19යි මේ ටික එකතු කරපුවම සම්පූර්ණයෙන් එනවා 60ක්. එතකොට මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයකි. එතකොට මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව හොයාගන්න මේක බෙදෙනවා දෙකෙන්. එතකොට උත්තරේ එනවා 30ක්. හැබැයි මේ 30 එන්නේ මෙන්න මේ සම්පූර්ණ වටේ. මෙන්න මේ සම්පූර්ණ එකේ තමයි 30ක් කියලා එන්නේ. හැබැයි මේ ඔයාලා ලියන මේක ලියන්න එපා. මේක වෙනම කටුකොලයකට විතරක් දාගන්නට ඔයාලට හොයාගන්න පුළුවන් වෙන විතරක් මේක දාගන්න. මෙතන 30ක් එන්නේ. එතකොට මේකේ ප්‍රශ්නේ අහන්නේ බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව හොයන්න කියලා. එතකොට මෙන්න මේ දෙක බල්ලන් හිමි ගොඩටයි තියෙනවා. එතකොට මේ සංඛ්‍යාව 17යි මෙතන 21ක් අඩු කරන්න ඕනේ. 21ක් අඩු කරපුවම උත්තරේ එන්නේ 9යි. ඒක අපි ලියා ගන්න ඕනේ මෙන්න මේ දෙකටම පොදුයි. ඒ කියන්නේ බලලුන් ඉන්නත් පුළුවන් මත්ස්‍යයන් ඉන්නත් පුළුවන්. මෙන්න මේ දෙකේම එකතුවක් විදිහට තමයි අපිට එන්නේ 9 කියන එක. එතකොට මෙතෙන්ටත් අගයක් එන්න පුළුවන්. මෙතන අගයයි මේ දෙකේ එකතුවක් විදිහට තමයි මේ 9 එන්නේ. ඊට පස්සේ අහනවා බලලුන් පමණක් හිමි සංඛ්‍යාව. එතකොට මෙන්න මේ කොටස තමයි කීයද කියලා අහන්නේ. බලලුන් පමණක් හිමි සංඛ්‍යාව කීයද කියලා අහන්නේ. එතකොට අපිට ඒක බැලුවමට හොයාගන්න පුළුවන්. මෙතනින් මේ සම්පූර්ණ එකෙන් 115න් 3 සම්පූර්ණ එකෙන් 115න් අඩු කරන්න ඕනේ මේ දීලා තියෙන දත්ත ටික. එතකොට එනවා අපිට මෙතන මේ ටික ගත්තාම 60යි. මෙතන මේ ටික ගත්තාම 9යි. පිට ඉන්නවා මේ 11ක්. එතකොට 115න් අඩු කිරීම 80 සමාන උත්තරේ 35යි. මෙතෙන්ට එනවා 35ක්. බලලුන් පමණක් හිමි සංඛ්‍යාව. ඊට පස්සේ මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. මත්ස්‍යයන් පමණක් හිමි කියන්නේ මෙන්න මෙතන තියෙන සංඛ්‍යාව x කියලා දාගත්තොත් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි නොවන නමුත් බලලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාවමින් දෙගුණකි. ඒ කියන්නේ බල්ලන් අහිමි බල්ලන් නැහැ. බල්ලෝ නැහැ කියන්නේ මෙන්න මෙතන. බල්ලෝ නැහැ.
හැබැයි බලලුණුයි මත්ස්‍යනුයි කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස වගේ දෙගුණයක්. එතකොට මේක මෙන්න මේ කොටස මෙන්න මේ කොටස වගේ දෙගුණයක්. එතකොට මේ කොටස අපි දැම්මොත් දැන් මේ x කියලා ගත්ත නිසා මේ කොටස එන්න ඕනේ x වලින් භාගයයි. එහෙමත් නැත්නම් මේ කොටස අපි x කියලා ගත්තොත් මේක 2x කියලා ගන්න පුළුවන්. මේ කොටස 2x නම් මේ කොටස ඒකෙන් භාගයක් x. එතකොට අපිට පේනවා බැලුවට මෙන්න මේ 9 4 9 මේ දෙකේ එකතුවක්. ඒ කියන්නේ 2x x වල එකතුව x දන්න 2x සමානයි මෙන්න මේ 9ට. එතකොට 3x සමානයි 9යි x සමානයි 3යි කියලා උත්තරයක් අපිට එනවා. දෙපැත්තම 3ෙන් බෙදලා x සමානයි 3යි කියලා උත්තරයක් එනවා. එතකොට අපෙන් අහන්නේ මත්ස්‍යයන් පමණක් හිමි සංඛ්‍යාව. එතකොට මේ 2x හොයාගන්න 3 වැඩි කරනවා 2කින් සමාන 6යි. මෙතෙන්ට අසන්ට අපිට උත්තරේ එනවා 6යි කියලා. මෙතෙන්ට උත්තරේ එනවා 3යි කියලා. එතකොට හැබැයි අපෙන් අහන්නේ ප්‍රශ්නේ සමීක්ෂණයේ ලක් වූ පවුල් අතරින් අහඹු ලෙස තෝරාගත් පවුලක් මත්ස්‍යයන් පමණක් හිමි පවුලක් වීමේ සම්භාවිතාවය. එතකොට සම්භාවිතාවයක් ලියනකොට අපි දන්නවා සම්පූර්ණ ගාන පවුල් ගාන 115යි. ඒකෙන් එන්න ඕනේ මත්ස්‍යයන් පමණක් කියන්නේ මෙන්න මේ 6 දෙනා. මොනවා තමයි සම්භාවිතාවය කියන්නේ. එතකොට 4 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔන්න ඔච්චරයි.